සොකරීෙන්නේ සබයෙන් අවසර ගන්නේ නැටුම් නටන්නේ තාලෙට රාග කියන්නේ පද අල්ලන්නේ පියයුරුලම සොල්ලන්නේ කැඩපත ගන්නේ සුරතින් මූණ බලන්නේ. සොකරි නාට්‍ය කලාව. අපේ නාට්‍ය කලාවේ මූල බීජය මතුවන්නේ දේශීය ශාන්තිකර්ම තුලින් බව අපි හොඳින් දන්නා කියන කාරණාවක්. එහෙත් සොකරිවල ශාන්තිකර්මික ලක්ෂණත් නාට්‍යමය ලක්ෂණත් සම්මිශ්‍රව පැවති නිසා සොකරි යනු ශාන්ති කර්මවලින් මදක් ඉදිරියට පැමිණීමක් ලෙස අපට ගන්නට පුළුවන්. කොහොම වුණත් සොකරි නාට්‍ය අපට ලංකාවේ හමුවන පැරණිම ගැමි නාට්‍ය ලෙස සලකන්න පුළුවන්. මෙය ව්‍යාප්තව පවතින්නේ උඩරට, රත්නපුරය, වන්නිය යන පළාත්වල වන අතර අද වන විට මේවාට ඉතා ඉහළ අධ්‍යාපනික වටිනාකමක් ලැබී ඇති බැවින් බොහෝ උසස් අධ්‍යාපන ආයතන මගින් සොකරි රංගගත කිරීමට කටයුතු සංවිධාන කරනු අපිට දක්නට ලැබෙනවා. මොකක්ද සොකරි? කවුද මේ සොකරි? මෙහි සොකරි යන පදය විග්‍රහ කර බැලීමේදී එය චොක්‍රී යන මරාටි පදයෙන් බිඳියා එකක් ලෙස සලකන්න පුළුවන්. අනේ මගේ සොකරී ලඳුනේ කොයි ගියාද සොකරී ලඳුනේ. සොකරි යනු ඉතා රූමත් කාන්තාවක්. මේ කතාවේ සියලුම කතා කොටස් නිර්මාණය වෙන්නේ ඇගේ චරිතය මූලික කරගෙන. ඉන්දියාවේ පඬිරට සිටි ආණ්ඩි ගුරුන්නාන්සේ කෙනෙක් වන ගුරුහාමි සොකරි නමැති ලාබාල රූමත් තරුණිය විවාහ කරගන්නවා. නමුත් ඔවුන්ට දරුඵල නොමැති නිසා දරුඵල ලබා දෙන ලෙස කතරගම දෙවියන්ට බාරයක් වීමට ඔවුන් තම දාසයා වන පරයාද කැටුව නැව් නැග ලංකාවට එන්න තීරණය කරනවා. මෙසේ පැමිණෙන ඔවුන් ලංකාවේ තඹරාවිට නම් ගමේ නවාතන් ගැනීමට තැනක් සොයා ඒ ගමේ වෙදරාලගේ ඉඩමක පැලක් තනා පදිංචි වෙනවා. දිනක් වතුර ගැනීම සඳහා වෙදරාලගේ ගෙදරට යන ගුරුහාමිව වෙදරාලගේ බල්ලා සපා කන නිසා රෝගාතුර වන ගුරුහාමිට ප්‍රතිකාර කිරීමට වෙදරාලව කැඳවා ගැනීමට පරයා යන නමුත් වෙදරාල පරයාව එළවා ගනු ලබනවා. පසුව සොකරි ගොස් වෙදරාල කැඳවාගෙන එන අතර රැයක් පහන් වනතුරුම ගුරුහාමිට ප්‍රතිකාර කරන වෙදරාල අලුයම සොකරි සමග පලා යනවා. පසුව ගුරුහාමි සොකරිය සොයා ගොස් සාමදාන වී ඇයව නිවසට කැඳවාගෙන එනවා. පසුව ඈ දරුඵලත් ලබනවා. අනතුරුව ඔවුන් තමන්ගේ රට බලා පිටත් වෙනවා. ප්‍රාදේශීය මට්ටමින් යම් යම් වෙනස්කම් තිබුණත් සොකරිගේ මූලික කතාව වෙන්නේ මෙයයි. මෙම සොකරි නාටක බහුලව රඟ දක්වන ලද්දේ ගොවියන් තම අස්වැන්න නෙලා ගෙටගත් පසු වැඩ නිම වූ කමතේ. ඔවුන් සොකරි සඳහාම සුවිශේෂී ක්‍රමයකට කමත සකසනු ලබනවා. කමත මැද වංගෙඩියක් තබා එයින් සශ්‍රීකත්වය සංකේතවත් කරනවා. සොකරි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙන්නේ පිරිමින් පමණයි. ශ්‍රී චරිත පවා පිරිමින් විසින් තමයි රඟ දක්වන්නේ. ඔවුන් ඒ සඳහා ශ්‍රී ඇඳුම් ආයිත්තම් වලින් සැරසීමත් මෙහි විශේෂත්වයක්. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත ලෙස සොකරි, ගුරුහාමි, පරයා, වෙදරාල, ගමරාල සහ ගුරුන්නාන්සේ රඟ දක්වන අතර හෙට්ටියා, වඩුරාල, කොරවක් බණ්ඩා හා කේලමා ආදීන් සෙසු චරිතයන්ද රඟපානවා. ගුරුහාමිගේ සේවකයා වූ පරයා පච්චමීර යනුවෙන්ද හඳුන්වනවා. ඔහු වෙස් මුහුණක් පැළඳ රංගනයේ යෙදෙනවා. උඩරට ගැටබෙරය, කයිතාලම මෙන්ම වන්නි ප්‍රදේශයේ උඩැක්කිය වැනි සංගීත භාණ්ඩද යොදා ගනිමින් සොකරි නාට්‍ය රඟ දක්වනවා. සශ්‍රීකත්වයේ දෙවඟන වන පත්තිනි දෙවියන් ප්‍රධාන වශයෙන් මෙහිදී පුද කරනු ලබනවා. එදා නටන්නේ පළමුව සබේට එන්නේ යොදා කියන්නේ තාලෙට කතරෙවුලන්නේ. පසුබිම් කවි ගායනා සඳහා අනුරූපන රංගකාරයක නිරතවීම සොකරි ගැමි නාටකයේ තවත් සුවිශේෂී ලක්ෂණයක්. මෙහිදීද කෝලම් නාටකය හා සමානව පුද්ගල දුර්වලතාවන් උපහාසයට ලක් කිරීම සිදු කරනු ලබනවා. සාමාන්‍යයෙන් සොකරි නාටකය රාත්‍රී 7ක් නොකඩවා රඟ දැක්වෙන අතර අතීතයේදී ඇතැම් ප්‍රදේශවල දිනක් හැර දිනක් වශයෙන් දින 11ක් පුරාවට සොකරි නාට්‍ය රඟ දැක්වූ බව සඳහන් වෙනවා. තවත් සමහරක් ප්‍රදේශවල
මෙම නාට්‍ය පත්තිනි දේවියට උපහාරයක් වශයෙන්ද රඟ දැක්වෙනවා. සොකරි නාට්‍ය රඟ දැක් වූ පසු පත්තිනි දේවියට බාරයක් ඔප්පු කිරීම සිරිතක්.